උයන වැඩත් එක්ක බිසි වුණා පොඩ්ඩක්. මම මේ පහුගිය දවස්වල මට විභාගයක් තිබුණානේ. මට ඒ විභාගේ වැඩත් එක්ක පොඩ්ඩක් බිසි වුණා. මම මේ ගිය සතියේ ටික මට වැඩ ටිකක් වැඩි වුණා. මම මේ වැඩත් එක්ක ටිකක් බිසි වුණා. මම මේ දවස්වල පොඩි මේ කතා පොතක් කියවනවා. ඉතින් මේ කතා පොත කියවන වැඩෙත් එක්ක මම ටිකක් බිසි වුණා. දැන් මේ වගේ මොකක් හරි දෙයක් එක්ක බිසි වුණා කියලා කියන්නේ කොහොමද ඉංග්‍රීසියෙන්? අපි හිතමු කෙනෙක් කියනවා මම මේ උයන වැඩත් එක්ක මේ දවස්වල ටිකක් බිසි. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා I was busy cooking. I was busy cooking. ඒතර මම මේ දවස්වල මේ කතා පොතක් කියවනවා. මේ කතා පොත කියවන වැඩෙත් එක්ක තමයි බිසි වුනේ. ඒතර මම ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? I was busy reading. I was busy reading. එතකොට මේ දවස්වල මම මේ අලුත් ප්‍රොජෙක්ට් එකක වැඩ ටිකක් කරගෙන යනවා. ඉතින් මේ වැඩෙත් එක්ක ටිකක් බිසි වුණා. ඒ කියන්නේ මම මේ වැඩත් එක්ක බිසි වුණා කියලා කියන්නේ වැඩ කරන එකත් එක්ක. ඒතර මම කියනවා I was busy working. I was busy working. right එතකොට ඔයාලට පේනවා මේ වාක්‍ය රටාව භාවිතා කරන ක්‍රමවේදය මොකක්ද කියලා. මොකද්ද? අපි හැමතිස්සෙම පාවිච්චි කරනවා I was busy කියන වචන තුන. right ඊට පස්සේ ක්‍රියාපදේ අරගෙන ඒකට අගට ing යොදනවා. I was busy reading. I was busy cooking. I was busy driving. ඒක මොකෝයරි ගමනක් යන ගමන් ඒ වෙලාවේ වාහනේ පදවගෙන යමින් හිටියේ. එතකොට ඒ වැඩෙත් එක්ක තමයි ඒ වෙලාවේ බිසි වුනේ. right එතකොට දැන් අපි තව එකක් කිව්වොත් I was busy speaking. ඒ වෙලාවේ කතා කරගන්න ඒ වෙලාවේ සෑහෙන කතාවක හිටියේ. එතකොට ඒක තමයි ඒකේ අදහස වෙන්නේ. හරි. එතකොට ආයේ ඕනම ක්‍රියාපදයක් මේකත් එක්ක භාවිතා කරන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. මොනවද කියන්න ඕන ඒ කරන ක්‍රියාපදයකට හැබැයි අනිවාර්යයෙන්ම ඔයාලා ing පාවිච්චි කරන්නම ඕන. හරිද? ing නැතුව අපි ක්‍රියාපදයක් කියන්නේ බේස් ෆෝම් එක මූලික ස්වරූපයේ දැන් උදාහරණයක් විදිහට cook කියන ක්‍රියාපදයේ බේස් ෆෝම් එක තමයි cook. එතකොට ඒකට ing යොදන්න ඕන. right? එතකොට I was busy cooking. I was busy cooking. ඒ වෙලාවේ මම උයන ගමන් හිටියේ. එතකොට එතන අදහස් කරන්නේ ගොඩ මේ වෙලාවක් ඒ වැඩෙත් එක්ක ජීවිතේ ඉඳලා තියෙනවා. මම ආරාධනා කරනවා channel එක subscribe කරන්න කියලා. channel එක subscribe කරන්න වගේම ඔයාලා මේ වීඩියෝ එකට යටින් ඔයාලා දන්න මේ වගේ වාක්‍යයක් හදලා. ඒ කියන්නේ දැන් මේ I was busy කියන මේ වාක්‍ය රටාව ඔස්සේ ඔයාලා දන්න වාක්‍යයක් හදලා යටින් කමෙන්ට් එකේ සඳහන් කරන්න කරන්න එපා. ඉතින් ඔයාලට පුළුවන් channel එක තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න, ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. හොඳයි අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු.